ආයුබෝවන් නිමෝ ප්‍රණා channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ ජීවිතයේදී එකම එක අභියෝගයකටවත් මුහුණ දීලා නැත්නම් අපිට මේ කතාව බෙදා ගන්න දෙයක් නැති වෙයි. ඒත් ඔබ මේ මොහොතේ මේ වීඩියෝ එක බලනවා නම් ඔබ ජීවිතේ එක තැනක හරි බාධකයකට අභියෝගයකට හෝ අසාර්ථකත්වයකට මුහුණ දීලා ඇති. ඒත් එක දෙයක් ඔබ මතක තියාගන්න. ජීවිතේ අභියෝගය ඔබ ශක්තිමත් කරනවා. ඒවා ඔබ බිඳවන්නේ නැහැ. අද අපි ගැන කතා කරමු. ලෝකේ බලවත්ම පොත් වලින් ගත් අනුභවය එක්ක ඔබේ හිතට ගැඹුරින් බලපාන කතාවක් ගෙන එන්නම්. නම්බර් 1 අභියෝගය යන ජීවිතී ගුරුවරු. ජේම්ස් විලියම්ගේ The Obstacle is the Way කියන පොතේ එක ලක්ෂණ ඉගෙනීමක් තියෙනවා. අභියෝගය තමයි ඔබේ මාවත. ඒ කියන්නේ ඔබට ජීවිතයේදී මුණ ගැහෙන හැම බාධකයක්ම ඔබ වෙනත් තැනකට ගෙන යන්න තියෙන අවස්ථාවක්. ඔබට කවදා හරි රැකියාවක් නැති වුණාද? ආදර සම්බන්ධතාවයක් බිඳුනද? හිතුවටත් වඩා ලොකු පරාජයක් ලැබුවද? ඒ මොහොතවල වල හිතුනේ ලෝකෙම ඉවරයි කියලා වෙන්නේ නැති. ඒත් ඒවා ඔබව බිඳමුවේ නැහැ. ඒවා ඔබට ඉගෙන ගන්න, ශක්තිමත් වෙන්න, ඒ වගේම ඔබේ ඇත්ත ආත්ම ශක්තිය හොයාගන්න උදව් කරනවා. අපි බලමු මේ අභියෝග ඇත්තටම ඔබව ශක්තිමත් කරන්නේ කොහොමද? ඒක තමයි අපි ගන්න අනුභවය. Man's Search for Meaning කියන වික්ටෝරියා ෆ්‍රැන්ක්ලින්ගේ පොතෙන් ඔහු කියනවා ජීවිතයේ තිරුමක් හොයාගත්තොත් ඔබට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඔහු දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් ඝාතන කඳවුරක ජීවත් වුණ කෙනෙක්. ඔහු එතනදීත් බලාපොරොත්තු ඇතරියේ නැහැ. ඒ බලාපොරොත්තුව තමයි ඔහු ජීවත් කළේ. ඔබටත් එහෙම තිරුමක් හොයාගන්න පුළුවන්. ඒක ඔබේ ජීවිතී අභියෝගවලට මුහුණ දෙන්න ඔබව ශක්තිමත් කරනවා. නම්බර් 2 අභියෝග තුලින් ශක්තිය ගොඩනගා ගන්න. අපි හිතමු ඔබට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒක රැකියාවක් නැතිවීමක් වෙන්න පුළුවන්. පවුලේ ගැටලුවක් හෝ ඔබේ මෙහිතේ ඇතිවන මොනම හරි ගැටලුවක් වෙන්න පුළුවන්. මේ අවස්ථාව ඔබේ ජීවිතේ බිඳවීමක් නෙවෙයි. ඒක ඔබේ ආත්ම ශක්තිය ගොඩනගා ගන්න තියෙන අවස්ථාවක්. ඔටෝමික් හැබිට්ස් පොතේ ජේම්ස් ක්ලියර් කියනවා උදා පුරුදු ලොකු වෙනස්කම් ගෙන එනවා. ඔබ එක එක අභියෝග වලට මුහුණ දෙන හැම වෙලාවකම ඔබ එක එක පියවරකින් ඉදිරියට තබනවා. උදාහරණයක් විදියට ඔබේ රැකියාව නැති වුණා කියමු. ඒක ලොකු දුකක්. ඒත් ඒ මොහොතේ ඔබට පුළුවන් නැතිලා හිතන්න. මම මේකෙන් ඉගෙන ගන්නේ මොනවද? මට මේකෙන් එහාට යන්න බැරිද? ඔබ නැවර කියාවක් හොයනවා. නම කුසලතා ඉගෙන ගන්නවා. ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ තමයි ශක්තිය. කැරොල් ඩේවිස්ගේ මයින්ඩ්සෙට් පොතේ කියනවා growth mindset ගැන. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා ඔබේ හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන් කියලා. ඒ මනසින් හිතනකොට අභියෝග බාධක නෙවෙයි ඒ වගේනීම අවස්ථා. නම්බර් 3 ඔබේ අභියෝග ඔබේ කතාවේ කොටසක්. ඔබේ ජීවිතයේ එක එක අභියෝගයන් ඔබේ කතාවේ එක එක පරිච්ඡේදයක් විතරයි. The Power of Now කියන එක්හාට් ටෝලේගේ පොතේ කියනවා වර්තමාන මොහොත තමයි ඔබට තියෙන එකම බලය. ඔබ බලාපොරොත්තු ඇතුළේ හිර වෙලා අතීතය ගැන හිතා ඉන්නේ නැත්නම් ඔබට ඕනෑම අභියෝගයකින් එළියට එන්න පුළුවන්. අපිට බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. අන්නේ බලාපොරොත්තුව තමයි අපිව ඉදිරියට ගෙන යන්නේ. ඔබ ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔබට අපේ රටේ තියෙන ජීවිත ගොඩක් අභියෝග ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ හොඳටම දන්නවා ආර්ථික අර්බුද, සමාජ ගැටලු, පෞද්ගල ජීවිතේ පීඩන, ඒ ඔබේ හැම එකකින්ම එක එක දේවල් ඉගෙන ගත්තා. ඒ තමයි ඔබේ ශක්තිය. ඔබේ ජීවිතේ කතාව ලියවෙන්නේ අන්නේ අභියෝග හරහා. ඉතින් ඔබ මේ මොහොතේ මොන තත්ත්වයක හිටියත් මතක තියාගන්න. ඔබේ අභියෝග ඔබව බිඳ දමන්නේ නැහැ. ඒවා ඔබව ශක්තිමත් කරනවා. ඔබ වඩාත් හොඳ මිනිසෙක් කරනවා. ග්‍රේත් පොතේ බ්‍රේනි බ්‍රවුන් කියනවා ධෛර්යය තමයි බය හිතුනත් ඉදිරියට යන එක. ඔබගේ ධෛර්යය, ඔබගේ ඒ ධෛර්යය හිත ඇතුලේ තියෙනවා. ඒක එළියට ගන්න. අද ඔබට කරන්න තියෙන එක දෙයයි. ජීවිතේ ලොකුම අභියෝගය මොකක්ද කියලා හිතලා බලන්න. ඒකෙන් ඔබ ඉගෙන ගත්ත හොඳම දේ මොකක්ද? කමෙන්ට් එකකින් එක බෙදා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔබේ යාළුවෙක්ට ෂෙයා කරන්න. මොකද ඒ යාළුවත් එයාගේ ගමනේ ඉන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එකත් ඔබලා තවත් මේ වගේ අනුභවයක කතා බලන්න. අපි ආයෙත් ඊගා වීඩියෝ එකකින් හම්බෙමු. ඔබේ ගමනට ජය වේවා.